හරි දැන් අපි යමු මේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ක්ලාස්ලස් ඇඩ්‍රස් එක කොහොමද අපි ගනුදෙනු කරන්න කියලා බලන්න. හරි. CIDR classless inter domain routing. මේකෙදි මොකද්ද වෙන්නේ? allow more flexible IP address allocation. දැන් අර කලින් විදියට ඔරිජිනල් විදියට අපි කරන්න ගත්තාම ක්ලාස් එකක් දාගෙන අපිට ගොඩක් IP address ප්‍රමාණය අඩු වුණා. අපිට පාවිච්චි කරන්න පුළුවන් IP address ප්‍රමාණය අඩු වෙනවා. ඒක තියෙන ලිමිටේෂන් එක. හැබැයි මේක මේ ක්‍රමයේත් එක්ක CIDR එකත් එක්ක අපිට allocations ගොඩාක් වැඩි කරන්න පුළුවන්, ඉන්ක්‍රීස් කරන්න පුළුවන් වුණා. හරි. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි එක්සැම්පල් එකක් දාමු. ඔන්න මම IP address එකක් මෙතන ලියනවා 120 120.20.0/26 මොකක්ද මේකේ තියෙන වෙනස? මම අර සාමාන්‍ය IP address එකකට වඩා චූටි කෑල්ලක් ඇඩ් කරනවා /26. මෙන්න මේ /26 එකට අපි කියනවා මොකක්ද? CIDR එක කියලා. CIDR එක. මේකෙන් මේ CIDR නම්බර් එකෙන් මේ IP address එකට අදාළ subnet mask එක මෙයා decide කරනවා. subnet mask එක decide කරනවා. මෙච්චර වෙලා අපි කතා කරේ default mask එකක් ගැන. මෙතනදී subnet mask එක මෙයා decide කරනවා. කොහොමද decide කරන්නේ? මෙතන තියෙන්නේ ones ගාන. subnet mask එකේ තියෙන ones ගාන. ones 26ක් තියෙනවා කියලා කියනවා. එහෙනම් අපි නිකන් ලියමු. අටාටන එන්නේ 1 2 3 4 5 6 7 8 එකක් 3 4 5 6 7 8 එකක් 1 2 3 4 5 6 7 8 එකක්. එතකොට 8යි මෙතනට එනකොට 16ක් වෙනවා. මෙතනට එනකොට 24ක් වෙනවා. 26ක්. එහෙනම් 1 2 ඔන්න 26යි. එතකොට මෙතන ඉඳන් ඉතුරු ටික 32 වෙනකම් හරිද? බින්දු. ඔන්න මම මේකේ subnet mask එක ලිව්වා. .app හරි. දැන් අපිට දීලා තියෙනවා මේ විදිහට ගානක් 193.201.25.56/26 sorry 27 මෙතන ගන්න. ඔන්න අපිට ගානක් දීලා තියෙනවා 193.201.25.56 කියන IP address එක CIDR එක 27 කියලා. ඊට පස්සේ ප්‍රශ්න ටික අහලා තිනවා subnet mask, network address, broadcast address, number of possible hosts, first and last usable IP address. හරි. මේකත් මම කියලා දෙන පිළිවෙලට හදන්න ඕගොල්ලන්ට වරදින්නේ නැහැ. හරි. දැන් subnet mask එක ගන්න නම් අනිවාර්යෙන් මේ CIDR එක කන්සිඩර් කරන්න ඕනේ. 27. අපි නිකන් ones ටික ලියාගෙන යන්න. 3 4 5 6 7 8 මෙතෙන්ට 24 එනවා. ඊළඟට 25 26 27 ඔන්න මේ ටික. එහෙනම් මෙතන subnet mask එක 255 255 මේකත් 255 මෙතන 128 තියෙනවා 128 මෙතන තියෙනවා 64 මෙතන තියෙනවා 32 224 ඇඩිෂන් එක. ඔන්න subnet mask එක හැදුවා. මෙතන ඉඳන් අර විදිහමයි වෙනස් වෙන්නේ subnet mask එක ගත්ත විදිහ විතරයි. හරි. network address එක අපි perform කරමු. network address එක එන්න නම් අපි 193.201.25.56 ගන්නවා. මේක පල්ලෙහැන් 255 කියන එක ලියා ගන්නවා අපේ subnet mask එක. මේ තියෙන subnet mask එක ලියාගෙන මේක AND operation කරනවා. හරි අපි AND operation එක perform කරමු. 193.255 එක කරා ඕන එකක් 255 එක කරොත් ඒ උත්තරෙමයි එන්නේ 25. මෙන්න මෙතන චූටි කෑල්ලක් හදන්න තියෙනවා. කලින් සැරේ තිබ්බනේ. මේ සැරේත් කරමු. 56 කියන එක අපි ලියමු. මෙතන 128 නෑ 64 නෑ 32 තියෙනවා 16 තියෙනවා 8 තියෙනවා ඔන්න ඒක හරි 56 කියන එක ලිව්වා 224 128 තියෙනවා 64 තියෙනවා 192 මේකම තමයි මේ තියෙන්නේ මේක හරි AND ඔපරේට් කරා AND ඔපරේට් කරාම ආට එනවා හැමතිස්සෙම පිටිපස්සේ ඉඳන් AND ඔපරේට් කරන්න ගන්න නැත්නම් ඔයගලන්ට පැටලෙන්න පුළුවන් ඔන්න මෙතන එතකොට මේකේ බයිනරි වැලියු එක මෙතන තියෙන්නේ 32 එහෙනම් ඔන්න ඔයා network address එක successfully derive කරා network address එක
හරි මම හිතනවා පැහැදිලි වෙලා කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඒවට ඉන්ඩිවිජුවලි රිප්ලයි කරන්න. හරි. ඔන්න නෙට්වර්ක් ඇඩ්‍රස් එක ගත්තා. හා. දැන් යමු චුට්ටක් කට්ටිය පටලවා ගන්න බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. දැන් අපි සබ්නෙට් මාස්ක් එක හරි නෙට්වර්ක් ඇඩ්‍රස් එක හරි. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. මම වෙන කලර් එකක් යූස් කරන්න. දැන් අපි මෙන්න මෙතන තියෙන කම්පියුටේෂන් එක මකන්න යන්න එපා. අයින් කරන්න යන්න එපා. ඒක පේපර් එකේ වුණත් ඔයාගේ පොතේ වුණත් පැත්තකින් හදාගෙන යන්න. මම හිතනවා ඕගොල්ලොත් මාත් එක්ක මේ එහෙනම් අපි මේ සබ්නෙට් මාස්ක් එකක් ගත්තා, නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් ගත්තා, බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකක්. හරි. හරි. ඊට පස්සේ මම මේක චුට්ටක් ඉරේස් කරන්න මේ ටික. හරි. දැන් මෙතන අහනවා number of possible hosts ලා ටික අහනවා. කොහොමද කරන්නේ? ලොකු දෙයක් නෑ. හරිද? අර මේ සබ්නෙට් මාස්ක් එක ලිව්වනේ. සබ්නෙට් මාස්ක් එකේ zeros කීයක් තියෙනවද? සබ්නෙට් මාස්ක් එකේ zeros කීයක් තියෙනවද? 1 2 3 4 5. එතකොට number of possible hosts 2 to the power 5 minus 2. usable set එක එනවා 2 to the power 5 minus 2 to the power 5 32 minus 2 30. ඔන්න possible host ලා ගන්න 30ක් එනවා. හරි ලේසිනේ. මොන හරි තියෙනවා නම් comment section එකේ දාන්න. මම ඒවට one by one උත්තර දෙන්න. හරි. ඊළඟට තියෙනවා first and last usable IP address ටික. ඉතින් හරි ලේසි. මම ඉස්සෙල්ලත් කියලා දුන්නා කොහොමද? first එක ගන්න network address +1, last එක ගන්න broadcast address -1. එතකොට network address එක ඔයා දන්නවා. broadcast address එකක් දන්නවා. එහෙනම් ගාන හදන්න විතරයි තියෙන්නේ. හා. ලියාගෙන යන්න විතරයි තියෙන්නේ. network address එක එනවා එහෙනම් 193.201.25.33. broadcast address එක එනවා 193.201.25.62. 62. එහෙනම් ඔය විදිහට තමයි මේ ගානේ ආන්සර්ස් එන්නේ. හරි. එහෙනම් ඕක තේරුම් ගන්න පුළුවන් නම් ඔයාලට එක්සෑම් එකේ වුණත් ටර්ම් ටෙස්ට් එකේ වුණත් ඔයා නිකන් හදන ගානක වුණත් හරියට උත්තර ටික ගන්න පුළුවන්. හරි.